සාමාන්‍යයෙන් කෙනෙකුගේ තියෙන ආසාව, කැමැත්ත, අවශ්‍යතාවය අනුව එයා ගන්න බයික් මොඩල් එක, ඒ වගේම බ්‍රෑන්ඩ් එක වෙනස් වෙනවා. ඒ වගේ බයික් මොඩල් එකක් තමයි සුපර් මෝටාඩ් කියලා කියන්නේ. සුපර් මෝටාඩ් වලට කැමති අය අතරේ ගොඩක් ජනප්‍රිය බයික් එකක් තමයි Kawasaki D-Tracker. Kawasaki කියලා කියන්නේ high performance තියෙන ස්පෝර්ට්ස් බයික්ස් වල ඉඳලා versatile off-road බයික්ස් වෙනකන් wide range එකක බයික් නිෂ්පාදනය කරන කම්පැනි එකක්. මේ Kawasaki කම්පැනි එක D-Tracker බයික්ස් නිෂ්පාදනය කරන්න පටන් ගන්න 1998 ඉඳලා. 1998 ඉඳලා අවුරුද්දෙන් අවුරුද්ද විවිධ වෙනස්කම් කරමින් තමයි D-Tracker බයික්ස් මාකට් එකට එන්නේ. ප්‍රධාන වශයෙන් D-Tracker මොඩල් 3ක් අඳුර ගන්න පුළුවන්. ලංකාවේ අය දන්න විදිහට කිව්වොත් රවුන්ඩ් තටු, උල් තටු, ඒ වගේම Tracker X. මේ අතරින් D-Tracker X එහෙම නැත්නම් 2013 Kawasaki D-Tracker 250 කියලා කියන්නේ සුපර් මෝටාඩ් concept එක refine කරන්න Kawasaki දරපු උත්සාහයක ප්‍රතිඵලයක්. සමහර අය කියලා තිබ්බා Kawasaki D-Tracker බයික් එක රිවිව් කරන්න කියලා. ඉතින් bike.lk තුලින් අද අපි රිවිව් කරන්න හදන්නේ 2013 Kawasaki D-Tracker 250 මෙන්න මේ බයික් එක. Kawasaki D-Tracker 2013 බයික් එකේ ඩිසයින් එක බැලුවම overall sharp bodywork එකක් බලා ගන්න පුළුවන්. බයික් එකේ front එකට ආවම sharp angular front cowl සහිත headlight එකක් බලා ගන්න පුළුවන්. මේකෙන් රාත්‍රී කාලයේදී බයික් එකේ visibility එක වැඩි කරනවා ඒ වගේම බයික් එකට aggressive look එකකුත් ලබා දෙනවා. D-Tracker 2013 බයික් එකේ front එකට දීලා තියෙන fender එකෙන් බයික් එකේ rugged appearance එක ටිකක් වැඩි කරලා තියෙනවා. D-Tracker බයික් එකේ meter panel එක ගැන කතා කරනකොට digital meter panel එකක් තමයි තියෙන්නේ. ඊළඟට අපි බලමු D-Tracker බයික් එකේ handle එක ඩිසයින් වෙලා තියෙන්නේ කොහොමද කියලා. බයික් එකට නැග්ගම උස බයික් එකක් රයිඩ් කරනකොට අවශ්‍ය කම්ෆර්ටබල් එක ලැබෙන විදිහ පොසිෂන් එකක තමයි handle එක ඩිසයින් වෙලා තියෙන්නේ. Kawasaki D-Tracker 2013 බයික් එකේ tyre sizes ගැන කතා කරනකොට 130, 70-17, 140, 60-17, 150, 60-17 කියන sizes තුනේම tyres දාගන්න පුළුවන්. ඒක බයික් එක රයිඩ් කරන කෙනා අනුව වෙනස් වෙනවා. ඒ වගේම D-Tracker එකේ front එකටයි rear එකටයි ලැබිලා තියෙන්නේ disc brakes. Kawasaki D-Tracker 2013 බයික් එකේ seat එක ගැන කතා කරනකොට බයික් එකට තියෙන්නේ පළලින් අඩු seat එකක්. සාමාන්‍යයෙන් super motard බයික් වල comfortable seats දකින්න ලැබෙන්නේ නැහැ. බයික් එකේ තියෙන height එකත් එක්ක පළලින් අඩු seats තියෙන තරමට control කරන්න හරිම ලේසියි. ground clearance එක බැලුවම Kawasaki D-Tracker 2013 බයික් එකේ ground clearance එක මිලිමීටර් 225ක් වෙනවා. මේක හොඳ ground clearance එකක්. බයික් එකේ rear එකට ආවම tail light එකෙන් හොඳ visibility එකක් ලබා දෙනවා වගේම බයික් එකට aggressive look එකකුත් ලබා දෙනවා. two piece rear fender design එකෙන් බයික් එකට තියෙන sharp look එක තවත් වැඩි කරනවා. ඊළඟට බයික් එකේ performance එක ගැන කතා කරනකොට මුලින්ම engine එක ගත්තම engine එක 4 stroke 4 valve water cooled DOHC single cylinder engine එකක් තමයි D-Tracker එකට ලැබිලා තියෙන්නේ. මේක 249cc engine එකක්. RPM 7000 දී Newton meter 21ක maximum torque එකකුත් RPM 9000 දී කිලෝවොට් 18ක maximum output එකකුත් මේ engine එකෙන් generate කරනවා. D-Tracker එකේ top speed එක පැයට කිලෝමීටර් 145ක් විතර වෙනවා. එතකොට මේකේ suspension එක ගැන කතා කරනකොට front එකට telescopic shocks වගේම rear එකට monoshocks ලැබිලා තියෙනවා. overall ගත්තොත් D-Tracker 250 එකේ performance එක හොඳ මට්ටමක තියෙනවා. 2013 Kawasaki D-Tracker 250 බයික් එකේ capacity එක ගැන කතා කරනකොට මේ බයික් එකට 7.7 litre tank එකක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ බයික් එකේ manufacturer කියන විදිහට fuel liter එකකින් කිලෝමීටර් 40ක වගේ දුරක් රයිඩ් කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේ D-Tracker බයික් එකේ exact mileage එක ඔයාගේ riding style එක ඒ වගේම road conditions මත වෙනස් වෙනවා. දැන් මම කියන්න යන්නේ 2013 Kawasaki D-Tracker 250 බයික් එකේ advantages ගැන. එකක් තමයි මේ බයික් එකේ versatility එක.
බයික් එක නගරබද පැතිවල වගේම ඕෆ් රෝඩ් හැන්ඩල් කරන්නත් හොඳ බයික් එකක්. ඒ වගේම මේ බයික් එක කමියුටිං වලටත් විනෝදයට රයිඩ් කරන්නත් බොයිස්ලට හොඳ choice එකක්. ඊළඟ ඇඩ්වාන්ටේජ් එක තමයි මේ බයික් එකේ fuel efficiency එක. බයික් එකේ එන්ජින් එක හොඳ fuel mileage එකක් ලබා දෙනවා. මේක running cost එක අඩු කරන්න උපකාරී වෙනවා. ඒ වගේම D-Tracker බයික් එක affordable බයික් එකක්. වෙනත් බයික් එක කම්පෙයාර් කරනකොට D-Tracker බයික් එක affordable option එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. D-Tracker බයික් එකේ වාසි වගේම අවාසිත් නැතුවම නෙමෙයි. එක අවාසියක් තමයි මේ බයික් එකේ සීට් එක. සීට් එකේ හයිට් එක වැඩි නිසා සමහර වෙලාවට උසින් අඩු රයිඩර් කෙනෙක්ට බයික් එක රයිඩ් කරනකොට කම්ෆර්ට් එක ඒ වගේම හැන්ඩල් කරන්න අමාරු වෙන්න පුළුවන්. අනිත් අවාසිය තමයි D-Tracker එකට ABS ලැබිලා නැති එක. මේක සේෆ්ටි එක පැත්තෙන් රයිඩර්ස්ලට අවාසි වෙන්න පුළුවන්. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකෙන් Kawasaki D-Tracker 250 එකක් ගන්නවා නම් ඔයා සලකා බැලිය යුතු දේවල්. නම්බර් 1 මීටර් එක. අද කාලේ Kawasaki D-Tracker එකක් ගන්න එක පිරිමි ළමයින්ට තියෙන ලොකු හීනයක්. ඒ නිසා ඔයා මීටර් එක ගැන හරියටම බලන්න ඕනේ. සමහර වෙලාවට ඩිස්ප්ලේ එක කළු වෙලා තියෙන්න පුළුවන්. හැබැයි ඔන් කරාම මීටර් එක වැඩ කරනවා නම් ඔයාට පුළුවන් ඩිස්ප්ලේ එකක් දාන්න. හැබැයි මීටර් එක වැඩ කරන්නේ නැත්නම් ඔයාට සිද්ධ වෙනවා වියදම් කරලා අලුතෙන් මීටර් එකක් දාන්න. ඒ නිසා මීටර් එක හරියටම බලලා D-Tracker එකක් අරගන්න. නම්බර් 2 එන්ජින්. සාමාන්‍යයෙන් එන්ජින් එකක් පිටින් බලලා අපිට කියන්න පුළුවන් මේ එන්ජින් එක හොඳ තත්ත්වයක තියෙනවද නැද්ද කියලා. එන්ජින් එකේ ඔයිල් ලීකේජස් ඒ වගේම නොයිසස් තියෙනවා නම් ඒ D-Tracker එක ගන්න කලින් ඔයාට දෙපාරක් හිතන්න වෙනවා. මොකද වියදම් කරන්න වෙන්නේත් ඔයාටම තමයි. හැබැයි එන්ජින් එක හොඳ තත්ත්වයක තියෙනවා නම් වෙලාවට ඔයිල් මාරු කරලා හරියට මේන්ටේන් කළොත් කාලයක් D-Tracker එක පාවිච්චි කරන්න ඔයාට පුළුවන්. නම්බර් 3 කී එක. ඔයා D-Tracker එකක් ගන්නවා නම් බලන්න ඕනි ඒකේ තියෙන්නේ ඔරිජිනල් කී එකද කියලා. ඔරිජිනල් කී එකට පෙට්‍රල් ටැංක් එක, හැන්ඩල් ලොක්, හෙල්මට් ලොක් එක ඇරෙනවා නම් ඒ කියන්නේ බයික් එක සාමාන්‍යයෙන් හොඳට පාවිච්චි කරලා තියෙනවා. හැබැයි වෙන වෙනම කීස් හම්බෙනවා නම් ඒ ගැනත් හිතන්න වෙනවා. ඉතින් අද අපි Biker.lk තුලින් රිවිව් කළේ 2013 Kawasaki D-Tracker 250 මෙන්න මේ බයික් එක ගැන. මම මේ බයික් එක ගැන කියපු දේවල් වලට අමතරව ඔයා දන්න දෙයක් තියෙනවා නම් ඒකත් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඉස්සරහට අපි මොන බයික් එකද රිවිව් කරන්න ඕනි කියලාත් පල්ලෙහින් කමෙන්ට් කරලා තියන්න. මේ වගේ බයික් අප්ඩේට්ස් ගැන දිගටම දැනගන්න Biker.lk YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.